මොකක්ද වගේ හිතට එන්නේ මොකක්ද වගේ හෘදයේ තියෙන්නේ කාටද හෘදයෙන්ම ස්තුති කියන්න කැමතියි. ඇත්තරම පළවෙනියටම ස්තුති කියන්න ඕනේ ස්ලාඩයකට. අපිට මේ වගේ රේස් ටිකක් දුවන්න හම්බෙන එක සම්බන්ධයෙන්. අපිට කොරෝනා වලින් පස්සේ ඇත්තටම කොච්චර කාස් තිබ්බත් මොන දේවල් තිබ්බත් අපි රිකවර් වුණාට පස්සේ ඉස්සල්ලාම චැම්පියන්ෂිප් එකක් කරේ ස්ලාඩයක. අපි ඔක්කොම ගෙවල් වල අවුරුද්දක් විතර අපේ තිබ්බ කාස් ටික එළියට අරන් ස්ලාඩයකේ තිබ්බ රේසස් වලට තමයි 2022 වල චැම්පියන්ෂිප් එකක් පටන් අරගෙන අපිට රේසස් දුවන්න හම්බුනේ. ඉතින් පළවෙනියටම ස්ලාඩයකට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. වගේම අද ස්ලාඩයකින් අපිට දීලා තියෙනවා ග්‍රැවල් ට්‍රැක් එකක්. අපිට ඕන්ලාක් ගිහිල්ලා කාර් සෙටප් කරගන්න ප්‍රැක්ටිස් කරන්න ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. හැබැයි මම දැන් අවුරුදු 26ක් රේස් කරනවා. ඒ ඉතිහාසයේ අපිට පළවෙනි පාර අපිට ඒ වගේ ග්‍රැවල් ට්‍රැක් එකකට ඕන වෙලාවක යන්න හිතුනොත් දවස් දෙකකට කලින් කතා කරලා යන්න පුළුවන් කමක් තියෙන්නේ. මෙච්චර කාලයක් අපිට ආමි ෆෝසස් ට්‍රැක්ස් තියෙද්දි අපිට ගොඩක් ග්‍රැවල් ට්‍රැක්ස් ප්‍රිපෙයාර් වෙන්නේ රේස් වීකෙන්ඩ් එකට සතියකට හෝ දෙකකට සැරයක්. විශේෂයෙන්ම ස්ලාඩ් එකට ස්තුතිය පළ කරනවා. ඒ වගේම ඔක්කොම ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පළ කරනවා රේසින් වල ඉන්න. ඒ වගේම my කාර්යයේ මෙකැනික් සංජය දිමෙල් and පවුලේ ඔක්කොමලා ඔක්කොලටම thank you.